සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් Naruto series එකේ episode දෙකක් අරගෙන ආවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් කතාව පටන් ගද්දිම පේනනවා සිකමාරුව බේර ගන්නව ටෙමාරි තායියට එයාගේ සුලන් ජුට්සු එකෙන් පහර දීලා තායියව විසි කරලා දානවා. ඒත් එක්කම කීබව පෙන්නනවා. කීබට කූනයි පීයකින් අනින්නා වූ සකෝන්ගෙන් කීබව කන්කූර ඇවිත් බේර ගන්නවා. ඒත් එක්කම පෙන්නනවා රොක්ලිව මරන්න හදපු කිමිමාරුවගෙන් රොක්ලිව ගාර ඇවිත් බේර ගන්නවා. මෙතනින් පස්සේ සටන යන්නේ ඔරචුමාරුගේ කට්ටිය සහ වෙලිගම්මානේ ශිනෝබිලා අතර. ඒ සීන් එක කට් කරපුවාම කිමිමාරුවයි ගාරවයි රොක්ලිවයි පෙන්නනවා. ඊට පස්සේ ගාරා රොක්ලිව ආරක්ෂා කරන්න කිමිමාරුව එක්ක සටනට යනවා. කිමිමාරුව අහනවා ගාරා ඔබ කවුද කියලා. ඒත් එක්කම කිමිමාරුව ඔහුගේ ඇඟිලි වලින් මැටකටු තුඩුවල් අරගෙන ඒ වගෙන් පහර දෙනවා ගාරට. ඒත් එක්කම ගාරගේ වැලි බලිය මගින් ඒව ලේසියෙන්ම නවත්තලා දානවා. ඊට පස්සේ ගාරා රොක්ලිට කියනවා ඔයා මන් එක්ක සටන් කරද්දි හොඳ වේගයක් තිබ්බ නේද කියලා. එතකොට රොක්ලි කියනවා මන් කායිකව තරහක් තියාගන්න කෙනෙක් නෙවෙයි. ඒත් ඔයා හින්දා මට අමාරු කාලයක් තිබ්බ කියලා. ඊට පස්සේ රොක්ලි අහනවා ඇයි ඔයා අපිව බේර ගන්න ආවේ කියලා. මම කොළගම්මානේට හුඟක් නයයි කියලා ගාරා කියනවා. ඒ සීන් එක කට් කරපුවාම පෙන්නනවා ටෙමාරිවයි ශිකමාරුවයි තාජුයවයි. ශිකමාරු අහනවා ටෙමාරිගෙන් කොළගම්මානය වැලිද්‍රෝහියත් එක්ක ආයෙත් එකතු වුණා කියලා දන්නවා. ඒත් ඇයි හදිසියෙම අපේ උදව්වට ආවේ කියලා අහනවා. ටෙමාරි කියනවා අපි කොළගම්මානයට පහර දුන්නේ විනෝදයට නෙමෙයි. මම මෙහෙට උදව් කරන්න ආව වගේම නියෝගයක් කියලා කියනවා. ඊට පස්සේ ශිකමාරු කියනවා පස්වෙනි හොකාගේ වැලිගම්මානෙන් උදම් මිල්ලුවා. ඒක ලොකු උදව්වක් කියලා කියනවා. ඊට පස්සේ ටෙමාරි කියනවා මම ඔයාව බේර ගන්නවා කියලා. එතකොට ශිකමාරු කියනවා කෙල්ලෙක් විසින් කොල්ලෙක්ව ආරක්ෂා කරන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ටෙමාරි යනවා තායුයා එක්ක සටන් කරන්න. තායුයා ටෙමාරිගෙන් අහනවා ඔයා මේ පාර කොළගම්මානේ පැත්ත ගන්නවද කියලා. ඒත් එක්කම තායුයා එයාගේ බඩනලාව පාවිච්චි කරනවා. ශිකමාරු ටෙමාරිට කියනවා තායුයා ඒ බඩනලා සංගීතයෙන් ගෙන්ජුට්සු එකක් නිර්මාණය කරනවා කියලා. තායුයා බඩනලාව පාවිච්චි කරද්දිම ටෙමාරි එයාගේ සුලන් ජුට්සු එකෙන් තායුයාට පහර දෙනවා. ඒ පහරට ගස් එහෙම කැපිලා යනවා. ඒ වගේම තායුයාගේ බඩනලාවත් ඒ පාරෙන්ද දෙකට කැපිලා යනවා. ඒ පහරින් හින්දා තායුයා හැංගිලා කියනවා මේ කෙල්ල මට වදයක් කියලා. ඊට පස්සේ පෙන්වන්නේ කීබවයි උකෝන්වයි කංකූරවයි. කංකූරගේ රූකඩයයි උකෝනුයි ලොකු සටනක් යනවා. කීවහනවා කංකූරගෙන් ඔයාලා තුන්දෙනාම ආව නේද මෙහෙට කියලා. කංකූර කියනවා අනිත් දෙන්න බෙදිලා ගියා. ඔයා දුර වෙලා හිටපු හින්දා මම මෙතන නැවතුණා කියලා කියනවා. ඒත් එක්කම කීබට සකෝන්ගේ ඉව දැනෙනවා. ඒත් එක්කම සකෝන් කංකූරට පහර දෙනවා. ඒ පහර කංකූර නවත්ත ගන්නවා. කීබා උදව් කරන්න බැලුවා. කීබාගේ තුවාලේ හින්දා උදව් කරගන්න බෑ. සකෝන් කංකූරට පහර දෙනවා. ඒත් එක්කම කීබා කියනවා පරිස්සම් වෙන්න. ඔය අය ඔයාගේ ඇඟට ඇතුල් වෙලා එහා මෙහා යන්න පටන් ගනී කියලා. ඒත් එක්කම සකෝන් කංකූරගේ ඇඟ ඇතුළට යන්න මූණ මිරිකන් ඉද්දි කංකූරගේ මූණ කැඩිලා යනවා. එතකන් මෙච්චර වෙලා මේ අය සටන් කරලා තියෙන්නේ රූකඩයක් එක්ක. තම කෙනා ඉන්නේ කංකූරෝ පිටේ වැදන් ඉන්න මල්ල ඇතුලේ. ඊට පස්සේ කංකූරෝ එකෙන් එළියට ඇවි කියනවා අපි කොලේ අය වගේ නෙමෙයි අපි වැලිගම්මානේ අය කියලා. ඊට පස්සේ කංකූරෝ එයාගේ රූකඩයෙන් සකෝන්ට පහර දීලා බිම දාලා උකෝන්ට පහර දෙන්න උකෝන් පස්සේ යනවා. ඒත් එක්කම උකෝන් ඇවි සකෝන්න ඔහුගේ ඇඟ ඇතුලට දාගන්නවා. ඊට පස්සේ උකෝන් කියනවා සකෝන්ට ඔයා දැන් විවේක ගන්න කියලා. මම දැන් රූකඩේ එක්ක සටන් කරන්නම්. මම මේවට පරාද වෙන්නේ නැහැ කියනවා. ඒත් එක්කම කංකූරෝ එයාගේ රූකඩෙන් උකෝන්ට පහර දෙනවා. දෙන්න ලොකු සටනක් කරනවා. කංකූරෝ ගහන පහරවල වලට උකෝන් ලේසියෙන්ම ඒවා මග අරිනවා. ඊට පස්සේ කංකූරෝ එයාගේ රූකඩේ බඩ විවෘත කරලා උකෝන්ව ඒක ඇතුළට ඇදලා දාගෙන වහ ගන්නවා. ඊට පස්සේ රූකඩේත් ගලවලා ඒ අත්තල තියුණු උලක් තියෙනවා. ඒ තියුණු උලෙන් උකෝන් හිර වෙලා ඉන්න රූකඩේට අනිනවා. එතනින් සකෝන්ගේ උකෝන්ගේ කතාව ඉවර වෙලාම යනවා. ඒ සීන් එක කට් වුණාම පෙන්වන්නේ ටෙමාරිවයි ශිකමාරුවයි. ශිකමාරු කියනවා ඇය හැංගිලා කියලා. ඊට පස්සේ ටෙමාරි ශිකමාරුට කියනවා මට තායුයාගේ හැකියාවන් සහ සටන් කරන විදිය ගැන විස්තරයක් කරන්න කියලා. ඊට පස්සේ ශිකමාරු කියනවා ඇය මුලින්ම පහර දෙන්නේ ජෙන්ජුට්සු එකක් මගින්. ඊට පස්සේ සතුරව අඩපාන කරලා තමා පහර දෙන්න කියනවා. ඊට පස්සේ ටෙමාරි කියනවා එහෙනම් අපි දැන් එයාව හොයාගමු කියලා. ඊට පස්සේ ටෙමාරිගේ සමනෙන් ජුට්සු එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ ජුට්සු එක ගිහින් මුළු කැලේම කපලා විනාශ කරලා දානවා. තායුයටත් ඒ පහරවල් වදින හින්දා තායුගේ කතාවත් එතනින්ම ඉවර වෙලා යනවා. ඊට පස්සේ ටෙමාරි අහනවා ශිකමාරුගෙන් ඒ පහර හොඳයි නේද කියලා. ශිකමාරුත් ඔව් ඒක හොඳයි කියලා hina වෙනවා. ඒ සීන් එක කට් කරපුවාම ආයෙමත් ගාරවයි රොක්ලිවයි කිමිමාරුවයි පෙන්නනවා. රොක්ලි කිමිමාරුව එක්ක සටන් කරන්න යන්න යනවා. ගාරා කියනවා එතකොට මම මේක කරන්නම් කියලා. ඒත් රොක්ලි සටන් කරන්න යනවා. ගාරා ඊට පස්සේ රොක්ලිව නවත්තලා කියනවා ඔයාට තුවාල වෙලා ඉන්නේ. ඔයාට මේක කරන්න බෑ. දැන් ඔයා විවේක ගන්න මම මේක ගැන බලා ගන්නම් කියලා ගාරා කියනවා. ඊට පස්සේ කිමිමාරුව කියනවා කාන්තාරයේ ගාරා නේද නම. නම වගේම වැලිත් පාවිච්චි කරනවා. ඒ වගේම වැලිපණියකුත් තියෙනව නේද කියලා කිමිමාරුව කියනවා. කිමිමාරුව ඔහුටම කියා ගන්නවා මොහු ළඟ සටන් කරන කෙනෙක් නෙවෙයි. ඒ වුණොත් ළඟ සටන් කරන එකත් අමාරු වෙයි කියලා කියනවා. ඊට පස්සේ කිමිමාරුව කලින් වගේම ඇටකටු වලින් පහර දෙනවා. ඒත් එක්කම ගාරාත් පහර දෙනවා. කිමිමාරුව එපු පහරවල් ටික ගාරාගේ වැලිබලිය මගින් ගාරා ලේසියෙන්ම මග ඇරලා දානවා. කිමිමාරුව කොච්චර පහර දුන්නත් වැඩක් වෙන්නේ
වෙන්නේ නැහැ. කිමිමාරෝ ගහපු එකපාරක්වත් ගාරට වදින්නේ නැහැ. මොකද ගාරගේ වැලිපලිය මගින් ගාරව ආරක්ෂා කරන හින්දා. ඊට පස්සේ කිමිමාරෝ Tamanටම කියා ගන්නවා මම කොච්චර පහර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඒ සේරම පහරවල් මග අරිනවා. ඔහුට පාලනය කරන්න පුළුවන් වැලි ප්‍රමාණයක් ඇති. ඒ කරවිල ඇතුලේ තියෙන වැලි ප්‍රමාණය වෙන්න පුළුවන්. ඊට පස්සේ කිමිමාරෝ ගාරට කියනවා වැලි නැත්තම් ඔයාට කිසි දෙයක් කරගන්න බෑ කියලා. ඊට පස්සේ කිමිමාරෝ දිගටම ගාරට පහර දෙනවා. ඒ කොහොම වුණත් ගාර නම් හෙලවෙන්නේවත් නැහැ. ඒ පහරවල් ඔක්කොම මග අරිනවා. ඊට පස්සේ ගාරා ඔහුගේ වැලි වලින් වැස්සන් නිර්මාණය කරලා ඒක කිමිමාරෝ ඉන්න තැනට වටනවා. ඒත් එක්කම රොක්ලි දකිනවා ගාරා එයාගේ වැලි පොළොව යටට යවනවා. ඊට පස්සේ රොක්ලි කියනවා ගාරා එයාගේ වැලි පොළොව යටට යවලා ඒ වැලි වලින් පොළොවේ ගැඹුරේ තියෙන ඛනිජ අඹරලා වැලි හදා ගන්නවා. ඒ හින්දා ඔහුගේ වැලි අඩු වෙන්නේ නැහැ. වැලි වැඩි වෙන්න ගාරා තවත් ශක්තිමත් වෙනවා කියලා රොක්ලි කියනවා. ඊට පස්සේ වැලිවල හිර වුණ කිමිමාරෝව ගාරාගේ වැලිවල දැමීමේ ජුට්සු එක මගෙන් හිර කරලා දානවා. ඊට පස්සේ ගාරා කියනවා මට මේ මිනිහා දැක්කහම සස්කේ මතක් වෙනවා. දෙන්නගෙම තියෙන්නේ එකම S2ක්. තමන්ගේ පැවැත්ම තාහුරු කරගන්න දඟලන S2ක් කියලා කියනවා. ඊට පස්සේ නරුටෝ පෙන්නනවා. නරුටෝ තාම සස්කේ පස්සේ පන්නගෙනම යනවා. සස්කේ දුවගෙන ගිහින් ගුහාවක් ඇතුළට යනවා. නරුටෝ සස්කේ ඔයා මෙතන ඉන්නව නේද කියාගෙන ගුහාව ඇතුළටම යනවා. නරුටෝ කෑ ගහනවා ඔයා මේක ඇතුළට ආවේ මොකටද කිය සස්කේ පස්සේ පන්නගෙනම යනවා. ඒ සීන් එක කට් කරපුවාම කිමිමාරෝගේ අතීතය පෙන්නනවා. කිමිමාරෝ හිර කරලා තියෙන අඳුරු කාමරයක. කිමිමාරෝ කාමරයට වෙලා තරහෙන් කියනවා මමයි මෙතනට වෙලා ඉන්නේ. මං වැරදි දෙයක් කරාද? ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මාව මෙහෙම කොටු කරලා තියන් ඉන්නේ කියලා කියනකොටම එක්කෙනෙක් ඇවිත් කූඩුවේ දොර ඇරලා මෙතනින් කිමිමාරෝට එළියට යන්න කියනවා. කිමිමාරෝ එළියට ආවට පස්සේ කිමිමාරෝ එළියට ගත්ත කෙනා කියනවා ඔයාව පාවිච්චි කරන්න කාලය දැන් ඇවිත් තියෙන්නේ. අපි වෙනුවෙන් කාගුයා වංශය වෙනුවෙන් සටන් කරන්න කියනවා. ඒත් එක්කම වැලිවල හිර වෙලා සිහිය නැතුව හිටපු කිමිමාරෝටත් සිහිය එනවා. ඒත් එක්කම කිමිමාරෝගේ ශාප ලකුණ මුළු ඇඟ පුරාම එනවා. ඊට පස්සේ වැලි ගොඩත් කඩාගෙන කිමිමාරෝ එළියට ඇවිත් කියනවා ඔයාට මාව සමතලා කරලම දාන්න තිබ්බා මගේ ඇඟ ඇතුලේ අස්ථි පටලයක් හදලා තිබ්බ නැත්තම් කියලා කිමිමාරෝ ගාරට කියනවා. ඊට පස්සේ ආයෙත් පුරුදු විදිහටම ගාරයි කිමිමාරෝයි සටන් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ගාර වැලි සුනාමියක් එවනවා කිමිමාරෝගේ පැත්තට. කිමිමාරෝ ඒකෙන් බේරෙන්න දඟලනවා. ඒත් කිමිමාරෝ ඒකට අහු වෙනවා. රොක්ලි කියනවා ඔහු මේ පාර නම් ඉවරයි කියලා. ඒත් එක්කම ගාරා කියනවා ඔහු පසුපසින කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ආයෙත් ගාරාගේ වැලි සුනාමියට හිර වෙලා ඉන්න කිමිමාරෝට මතක් වෙනවා කිමිමාරෝගේ අතීතය. එතනදි පෙන්නනවා කාගුයා ක්ලෑන් එකේ නායකයා ක්ලෑන් එකේ අයට කියනවා රාත්‍රී ප්‍රහාරය මෙතන ඉඳන් පටන් ගන්නවා. සැඟවුණු මුයිදුම් ගම්මානයට දැන් අපි පහර දෙමු කියලා. අපි ඒ අයට කාගුයා ක්ලෑන් එකේ බලය පෙන්නමු කියලා හැම ශිනෝබි කෙනෙක්වම යවනවා සටනට. ඒත් කිමිමාරෝ යන්නේ නැතුව එතනට වෙලා ඉන්නකොට වංශයේ නායකයා ඇවි කියනවා කිමිමාරෝට යන්න ගිහින් සටන් කරන්න කියලා. එතකොට කිමිමාරෝ නායකයාට කියනවා මන් දන්නේ නෑ මන් මොනවද කරන්න ඕනේ කියලා කියනවා. එතකොට නායකයා කියනවා ඒ ගැන හිතන්න එපා. ඔයා සැඟවුණු මීදුම් ගම්මානයට ගිහින් ඒකේ ඉන්න අවසාන කෙනා වෙනකම් සේරම මරලා දාන්න කියලා කියනවා. ඊට පස්සේ කිමිමාරෝ මීදුම් ගම්මානයට දුවගෙන යනවා. ඒ යන ගමන් නිද්දි සබුසව හම්බෙනවා. ඊට පස්සේ කිමිමාරෝ සබුසගෙන් අහනවා ඔයාලා මීදුම් ගම්මානයේ අයද කියලා. එතකොට සබුස කියනවා නෑ කියලා. ඊට පස්සේ කිමිමාරෝ සබුසගෙන් තමාව අරගෙන එතනින් මීදුම් ගම්මානයට යන්න යනවා. ඊට පස්සේ කිමිමාරෝ කෙනෙක් ඉන්නවා දැකලා ඔහුට පාර දෙන්න යනවා. ඒ ඔරුචුමාරු කිමිමාරෝ ගහන පාර මග ඇරලා කිමිමාරෝට පහර දෙනවා. ඊට පස්සේ කිමිමාරෝ ආයෙත් ඔරුචුමාරුට පහර දෙන්නෙද්දි ඔරුචුමාරු කියනවා ඔහොම ඉන්න ඔයා මේ ගමේ කෙනෙක් නෙවෙයි නේද කියලා කියනවා. ඊට පස්සේ ඔයා පස්සේ යන දේ එතන තියෙනවා දැන් යන්න කියලා කිමිමාරෝ එතනින් යවනවා. කිමිමාරෝ ඊට පස්සේ මීදුම් ගම්මානයට යනවා. ඊට පස්සේ මුළු මීදුම් ගම්මානයම කාගුයා වංශය විසින් විනාශ කරලම දානවා. ඒ සීන් එක කට් කරපුවාම පෙන්නන්නේ මුළු කාගුයා වංශයම අනිත් චිනෝබිලා ඇවිත් විනාශ කරලා දාලා අන්තිමේට ඒකෙන් ඉතුරු වෙන්නේ කිමිමාරෝ විතරයි. ඊට පස්සේ කිමිමාරෝ කැලේට වෙලා ඉන්නවා. එතකොට කිමිමාරෝට ඔරුචුමාරුව හම්බෙනවා. ඔරුචුමාරු කියනවා ඔයාට දැන් ජීවත් වෙන එක එපා වෙලා නේද? ඒ වුණත් ඔයාට වැදගත්කම තියෙනවා. ඒ හින්දා ඔයා දිගටම ජීවත් වෙන්න ඕනේ කියලා ඔරුචුමාරු කිමිමාරෝ එක්කගෙන යනවා. ඒ සීන් එක කට් වුණාම පෙන්නන්නේ වැලිවල හිර වෙලා ඉන්න කිමිමාරෝව. ඔහුගේ ඇඟේ තියෙන ඔරුචුමාරුගේ ශාප ලකුණ මුළු ඇඟ පුරාම ගිහින් කිමිමාරෝට ඔරුචුමාරුගේ බලය හම්බෙලා වැලි කොටෙන් අහපව් එළියට ඇවිත් ගාරට පහර දෙන්න එනවා. මෙතනින් 125 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. මේ වීඩියෝ එකේ එපිසෝඩ් දෙකක් තියෙනවා. ඊළඟ වීඩියෝ එකකිනුත් එපිසෝඩ් දෙකක් අරගෙන එන්නම්. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.